ඔබ ආයුබෝවන් කියා පිළිගන්නවා චතුර SLMT වෙතින් මම අද ඔබට මේ දවස්වල වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවේ ඒක අවසන් වෙනතුරු බලන්න. ඔබටත් මටත් බොහොම කරදරයක් වෙලා තියෙන මේ දවස්වල ප්‍රශ්නේ. මේ ප්‍රශ්නෙට ගොඩක් එළියට බහින්න බෑ. ඇඟපතවල් වලට හරි අමාරුයි. පොළවල් වේලිලා ගස් කොළන් වේලිලා අපිත් මලානික වගේ වේලිලා ඉන්න මේ දවස්වල ප්‍රශ්නේ හැටියි. ඉතින් AC එකක් හොයාගෙන යනවා. AC එකක් ඉතින් සල්ලි තියනවනේ AC එකක් පාවිච්චි කරන නිදා ගන්න ගියාට පස්සේ අපිට හරිය ප්‍රශ්නයක් වෙනවා. සාමාන්‍ය ඔබ නිදා ගන්න ගියාට පස්සේ ඔබ මේ හැමදේම පාවිච්චි කරනත් AC ගන්න නැතුව වෝල් ෆෑන් එක පාවිච්චි කරනවා ඇති. එතකොට ස්ටෑන්ඩ් ෆෑන් එක පාවිච්චි කරනවා ඇති. ඒ වගේම ටේබල් ෆෑන් එක පාවිච්චි කරනවා ඇති. සිවිලින් ෆෑන් එක පාවිච්චි කරනවා ඇති. ඒත් ප්‍රශ්නේ අඩුවක් නැහැ. මම අද ඔබට කියන්නේ මෙන්න මේ වගේ කාමරයක්. ඔබ උදාහරණයකට ගන්න මේ වගේ කාමරයක්. දැන් මේ වගේ කාමරයක අපිට සාමාන්‍ය නිදා ගන්නකොට මේ දොරවල් එතින් ගියාට පස්සේ මේකට තියෙන ජනෙල් තියෙනනේ. ජනෙල් උනත් ඔක්කොම අරලා දාලා කර්ටන් අරලා දාලා දවල්ට හොඳට නිදා ගන්න පුළුවන් net එකත් අයින් කරලා. ඒත් රැට අපිට අමාරුයි. රැට ඉතින් සාමාන්‍ය ඒ ප්‍රදේශ අනුව ඒ සිටුේෂන් එක අනුව අනිවාර්යෙන් ජනරල් දොරවල් අරගෙන නිදා ගන්න බෑ. අනිත් එක තමයි මදුරුවන කන හල්ලා net එක නොදා නිදා ගන්නත් බෑ. පොඩි කට්ටිය ඉන්නවනම් මදුරු කොයිල් පත්තු කරන්නත් බෑ. ඒ කන්දේ AC එකක් නැතුව මේ මම ඔබට කියලා දෙන්න හදන්නේ AC එකක් නැතුව කාමරේ කූල් කරගන්න සිස්ටම් එකක් මේ වගේ. කාමරයක. දැන් මේ කාමරේ ගත්තොත් එහෙම දැන් මම ඔක්කොම ඔන්න වැහුවා දොර ජනල් වැහුවා. මලකාට දාලා දොර යන වහලා ওই විදිහට තමයි නිදාගන්නේ. වෙයි කියලා හිතමු. දැන් ඕක වහුවට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ කාමරේ අපේ ඇඟේ තියෙන උෂ්ණත්වෙත් එක්ක කාමරේ තව රත් වෙනවා. එතකොට ස්ලැබ් එක තියෙනවා. ඕක තව රත් වෙන වලම ඇතුළ කාමරේ ඇතුළ වාතාශ්‍රයක් නැති හන්ද අපි ඒක කරන්නේ ෆෑන් එක දානවා. net එක දාන්නත් වෙනවා මදුරුව හන්ද. දොර ජනල් වැහුවයි කියලා සාමාන්‍ය මදුරුව ලැබි ඔය පොඩි සිදුරු වල තියුණත් කොහෙන් හරි එන්න පුළුවන් මදුරුවන්ට. දැන් ෆෑන් එක දාලා ඔය net එක ඇතුළේ නිදා ගන්න එකම මේ මදුවට වෝල් ෆෑන් එක ස්ටෑන්ඩ් ෆෑන් එකක් දාන්න. දැන් මේ ෆෑන් දෙකම දැම්මට පස්සේ සාමාන්‍ය නිදා ගන්න පුළුවන් තත්ත්වය එනවා කියමු. ඒ කියන්නේ එතකොට වෙන්නේ උදේට හරි අමාරුයි ඇඟට. අනිත් එක තමයි ඒ හරියට දාඩිය දාන එක මේ වෙන්නේ නැහැ. කියන්නේ ඒකට හේතුව තමයි මේ කාමරේ ඇතුලේ සාමාන්‍ය ඔබ ගත්තොත් කාමරේ දෙවදෙනා වැහුවයි කියන්නේ net එක දැම්මයි කියන්නේ අපි 3-4 දෙනෙක් ඉන්නවනේ අපේ ඇඟෙන් තියෙන පිට වෙන මේ ඒ හීට් එකත් එක්ක කාමරයෙන් පිට වෙන හීට් එකයි මේ ඔක්කොම කරන්නේ මේ කාමරය ඇතුලේ කරකවන. දැන් අපි ෆෑන් එකෙන් කරන්නේ සාමාන්‍ය මේ ෆෑන් එකකින් කරන්නේ වෝල් ෆෑන් එක හරි ස්ටෑන්ඩ් ෆෑන් එක සීලින් ෆෑන් එක හදලා කාමරයෙන් බදලා කාමරේටම ගහන එකනේ. එතකොට අපේ ඇඟෙන් පිට වෙන කාමරේ පිට තිච්ච රස්නේ ඔක්කොම මේක ඇතුළට තමයි සෙට් වෙන්නේ. මම මේකට විසඳුමක් හොයාගත්තා. මෙන්න මේ වගේ පොඩි එක්සෝස් ෆෑන් එකක් ගත්තා. පොඩි එක්සෝස් ෆෑන් එක බාත්රූම් වලට යූස් කරනවා වගේ හරි පොඩි එක්සෝස් ෆෑන් එකක්. ওই එක්සෝස් ෆෑන් එක මේ ඩ්‍රිල් එකට සෙට් කරලා ඉවර වෙලා හදාගන්න. දැන් මේකෙන් කරන්නේ මොකද්ද? මේ කාමරේ ඇතුලේ තියෙන වාතය එළියට ඇදලා ගන්නවා. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන සාමාන්‍ය අපේ ඇඟෙන් හීට් වෙන වාතය මේ ෆෑන් එක කරන්නේ ඇදලා කාමරේ ඇතුළටම කරකවන එකනේ කරන්නේ. දැන් මේකෙන් ඒ කාර්යය වෙනකොට මේකෙන් කරන්නේ එළියට ඇදලා ගන්න දාන එක තමයි කරන්නේ මේක ඇතුලේ තියෙන වාතය. එතකොට මේ කාමරේ අර දොර ජනෙල් වහපු හන්ද net එක ඇතුලේ අපි නිදා ගන්න ඒ අපේ ඇඟෙන් හීට් වෙන හීට් එකයි net ඒ ඔක්කොම එක මේ කාමරය ඇතුලේ කරකවල ඉවර වෙලා කාමරේ එළියට ගන්න එක්සෝස් එකෙන්. එතකොට ඔකෙන් වෙන්නේ සාමාන්‍ය මේ එක්සෝස් වෙනකොට එතකොට ඔබට හිතෙන පුළුවන් කාමරය ඇතුලේ සීල් නම් එතකොට අමාරු නේද? නෑ. එතකොට ලැටිස් අරෝමේව තියෙන. එතකොට වාතය පොඩ්ඩක් එක්සෝස් වෙන්නේ දොර වැහුවත් දොර යටින් හරි. ඒ කියන්නේ වෙන්නම අලුතෙන් කාමරය ඇතුලට යම්කිසි වාතයක් ප්‍රමාණයක් එනවා. එතකොට අර එක්සෝස් වෙනකොට අපේ ඇඟේ හීට් එක කාමරේ හීට් එක වෙනකොට එක්සෝස් එක එළියට ගන්නකොට මේක කාමරේ ඔටෝමැටිකලි සාමාන්‍ය කූල් එකකට එනවා. ඒ කියන්නේ දැන් ඔබ මමත් අදා බැලුවා මේ කාමරේ ෆෑන් දෙකම දාලා net එක දාලා ඉවරලා නිදා ගන්න බෑ. ඒ කියන්නේ ඒ තරම් පොඩ්ඩක් එහා පැත්ත යනවා ප්‍රශ්නේ. දාඩිය දාන්න. දැන් මම මේ ෆෑන් එකේ වෝල් ෆෑන් එකේ ස්පීඩ් දෙකට දාලා ඉවරලා වෙනද ස්පීඩ් 3ට ෆෑන් දෙකම දාලත් කාමරේ ඉන්න බෑ රස්නේ. දැන් මේ වෝල් ෆෑන් එකේ ස්පීඩ් දෙකේ දුවලා කාමරේ 4 දෙනෙක් නිදාගෙන හොඳ සාමාන්‍ය කූල් එකක් තියෙනවා. ටෙම්පරේචර් එක
අඩුයි කාමරේ. සාමාන්‍ය AC එකක ටෙම්පරේචර් එක අපි කොළඹ අපිට සාමාන්‍ය 20 26 27 වෙනකොට අපි ඉන්න පුළුවන් නේ. 27ට 28ට ගත්තා කියමු. 28ට වගේ සාමාන්‍ය ටෙම්පරේචර් එකක් සෙට් වෙනවා. අපිට නිදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අර AC එකක්ම අවශ්‍ය නැහැ. ඔන්න ඔය වගේ එක්සෝස් ෆෑන් එකක් හදාගත්තා. ඒකට ඇඟට අමාරුකුත් නැහැ. ඔබට මේ කාමරේ කිසිම අර දාඩිය ගතියක් ගන්න නැතුව ප්‍රශ්නේ තොරව නිදා ගන්න පුළුවන්. අර පෑන් දෙක තුනක් දැම්මම ඇඟ වේලවල කර වෙලා වගේ උදේ නැගිනකොට ඔළුව කැක්කුමයි. ඒක හන්ද ඔබට මේක අත්හදා බලන්න පුළුවන්. ඔබේ කාමරේ සාමාන්‍ය මහ ගෙදර මෙච්චර නැහැ. ඔය වගේ පොඩි එක්සෝස් ෆෑන් ටොයිලට් වලට වොෂ්රූම් වලට එහෙම පාවිච්චි කරන එක්සෝස් ෆෑන් කියන මේ ෆෑන් එකක් ගෙනල්ලි කරලා ওই විදිහට ලැටිස් එකකට තියෙන තැනකට සෙට් කරගෙන ඉවරලා සෙට් කරන්න. කරලා වෙනම සප්ලයි එකක් දාලා දැන් එතකොට මේකෙන් ෆෑන් එකෙන් නැගලා ගන්න හුලන් ටික අර පැත්තට ගහුවාම එක්සෝස් එකෙන් එළියට ගන්නවා. එතකොට ඔබ අත්දා බලන්න. සාමාන්‍යයෙන් ගොඩක් වෙනසක් තියෙනවා. එතකොට ඔය යන්නේ AC එකට යන සල්ලිත් ඉතුරුයි. ඔබට ඒ කියන්නේ කරන් බිලත් ඉතුරු කරගන්න පුළුවන්. ඔබට නිදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අර වගේ සාමාන්‍ය ටෙම්පරේචර් එකක් කාමරේ හදා ගන්න පුළුවන්. ඔබට පුළුවන් නම් ඔබගේ නිවසේ අදම මේක අත්හදා බලන්න. මොකද දන්නවද සාමාන්‍යයෙන් කාමරේ ලොකු නැති සාමාන්‍ය පොඩ්ඩක් ලොකු එක්සෝස් එකක් අය කරගත්තා ඇති. මේ 10ට වඩාත් අඩු පොඩි කාමරයක් මේකට මේ පොඩි එක්සෝස් එකක් අය කරගත්තා. ඒ කියන්නේ අර වොෂ්රූම් එකට අය කරන පොඩි එකක්. ඒත් ඇති. සාමාන්‍ය වෙනසක් තියෙනවා. එක්සෝස් එක පොඩ්ඩක් වැඩි වුණොත් එහෙම හොඳයි. ඉතින් අර කාමරේ එතකොට ඉක්මනින් මේ තියෙන රස්නේ එළියට ඇදලා ගන්න. එතකොට ඉක්මනින් සාමාන්‍ය වැඩි කියන්නේ ටෙම්පරේචර් එකක් හදා ගන්න පුළුවන් කාමරේ. එතකොට ෆෑන් එකේ ස්පීඩ් අඩු කරගෙන හුඟත් මේ ඔබට නිදා ගන්න පුළුවන්. එතකොට උදේට නැගිටිනකොට ඇඟට අමාරුකුත් නැහැ. ඔළුව කැක්කුමකුත් නැහැ. ඇඟ වේලන්නෙත් නැහැ. ඒක හන්ද ඒ ක්‍රමයේ ඔබ අත්දා බලන්න. එහෙනම් වීඩියෝ එක හොඳ නම් තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබ මගේ channel එක බලන ප්‍රථම අවස්ථාවන ඔබ කරන්න තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එකට පහළින් තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා all click කරන්න. ඒ වගේම වීඩියෝ එක like එකක් දෙන ගමන් මේ මෙතන යට comment box එකේ මේ වීඩියෝ සම්බන්ධව ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. හොඳ හෝ නරක ඕන දෙයක් ඔබ ප්‍රකාශ කරන්න. එහෙමනම් ඉතින් ඉදිරියේදී මෙවන් වූ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන් චතුර SLMT